හොඳයි අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපේ මේ ලෙවලින් මැෂින් එක එහෙම නැත්නම් මට්ටම් උපකරණය මට්ටම් කරගන්න කියලා. මේ වෙනකොට අපි අපේ මේ මට්ටම් තේපාව එහෙම නැත්නම් ට්‍රයිපොඩ් එක ඇස් මට්ටමට මට්ටම් කරගෙන තියෙනවා. එතකොට මේක ඇස් මට්ටමට මට්ටම් කරගෙන තියෙන නිසා අපි දැන් මේකේ පාද තුනම වෙන වෙනම මට්ටම් කරගන්න ඕනේ. එතකොට අපි ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ මට්ටම් උපකරණයේ තියෙන මෙන්න මේ මට්ටම් බුබුල කොටස. ඊට අමතරව අපිට තව කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි අපේ මේ දුරේක්ෂය කොටස, ඒ කියන්නේ මෙන්න මේ කොටස, ඒ වගේම මෙන්න මේ පාවස් කුරුප්පු තුන. අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මෙන්න මේ අපේ දුරේක්ෂය කොටස කැමති පාවස් කුරුප්පු දෙකකට සමාන්තර කරගන්න ඕනේ. දැන් මේ වෙනකොට මේ බලන්න මේ පාවස් කුරුප්පු දෙකට මේ දුරේක්ෂය සමාන්තර වෙලා තියෙනවා. දුරේක්ෂය කියලා කියන්නේ මෙන්න මේ කොටස. එතකොට ඒක සමාන්තර වෙලා තියෙද්දි අපිට පුළුවන් ඉතුරු වෙලා තියෙන පාවස් කුරුප්පු දෙක විතරක් කරකවලා අපේ මෙන්න මේ මට්ටම් බුබුල අනිත් පාදයට හරි කෙලින් තියෙන විදිහට හදාගන්න. අපි එතකොට කරන්නේ මෙන්න මේ සමාන්තර පාවස් කුරුප්පු දෙක විතරක් එක්ක දෙන්නම ඇතුළට එක්ක දෙන්නම එළියට කරකවගෙන මෙන්න මේ අනිත් පාදයට හරි කෙලින් මේ මට්ටම් බුබුල හිටන විදිහට හදාගන්න. මොන විදිහට අපිට හදාගන්න පුළුවන්. දැන් මේ වෙනකොට අනිත් පාදයට හරි කෙලින් තමයි මේ මට්ටම් බුබුල පිහිටලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි කරන්නේ අනිත් පාදේ විතරක් කරකවලා මේ මට්ටම් බුබුල මැදට ගන්න එක. ඔන්න විදිහට මට්ටම්. ලංකාවේ මේවා තියෙන්නේ අපි ගාව විතරයි. මේ දේවල් හින්දා කැම්පස් කියපු ළමයි විශාල පිරිසක් අපේ ආයතනයෙන් බිහි වෙලා තියෙනවා. ටෙක් විෂයට අදාළ ET, SFT සහ IT කියන විෂයන් තුනම සරලව, රසවත්ව සහ නිවැරදිව අපේ මහේෂ් රණවක සර්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඔයා ලංකාවේ කොතනක හිටියත් අපිත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඔයාට ඕන ටියුට් ටික, වර්ක් බුක් ටික අපි ගෙදරටම එවනවා. බුබුල මැදට ගන්න පුළුවන්. මේ වෙනකොට අපි සමාන්තර පාද දෙක නෙමේ තුන්වෙනි පාදයේ තියෙන අදාළ කොටස අපි මේක මට්ටම් කරගෙන ඉවරයි. ඊළඟට අපි බලමු ඊළඟ පාදයට යන්න. ඒ පාදයට යද්දි එතකොට අපි ඉතුරු වෙලා තියෙන අනිත් පාද දෙකට තමයි දුරේක්ෂය කොටස සමාන්තර කරගන්නේ. දැන් මේ වෙනකොට මේ මට්ටම් බුබුල ඉතුරු වෙලා තියෙන පාදයට, ඒ කියන්නේ මේ පැත්තේ තියෙන පාදයට හරි කෙලින් නෙමෙයි තියෙන්නේ. අපි ඒ නිසා මෙයාව චුට්ටක් මෙහාට කරගන්නවා. ඊට පස්සේ දැන් මේ වෙනකොට හරි කෙලින් තියෙන්නේ. දැන් අපිට මෙයාව විතරක් චුට්ටක් කරකවගෙන, කියන්නේ ඉතුරු වෙලා තියෙන පාදේ විතරක් කරකවගෙන මැදට ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු අනිත් පාදේ. අන්තිම පාදයට එනකොට දැන් මේ වෙනකොට මේකේ මට්ටම් බුබුල යම්කිසි මට්ටමක ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ අපිට මේකත් චුට්ටක් තව අනිත් පාදේ විතරක් එහාට කරගෙන ඔය විදිහට මට්ටම් බුබුල මැදට ගන්න පුළුවන්. දැන් බැලුවොත් එහෙම අපි මේක කොයි අතර කරකෙව්වත් මේ මට්ටම් බුබුල තියෙන්නේ මැද. ඔය විදිහට අපිට පුළුවන් මේ මට්ටම් උපකරණ එහෙම නැත්නම් මෙන්න මේ ලෙවලින් මැෂින් එක ලෙවල් කරගන්න. ඔය විදිහට අපි මැෂින් එක ලෙවල් කරගත්තට පස්සේ එතනින් එහාට මැෂින් එකෙන් අපිට පාඨාංක අරගෙන ඉවර වෙලා නගුම් බැසුම් මගුව පුරවලා එතනින් එහාට දික්කඩ අඳින ප්‍රැක්ටිකල් එක සිදු කරගන්න පුළුවන්.